පින්වත් මහත්මයා නිවන් මඟ ගැන අහන්න ඕන. නිවන් මඟ ගැන දන්න කෙනෙක්ගෙන්. නිවන් මඟ වූ යහපත් මගේ අපුව යොදවන්නේ. නිවන් මඟ නම් වූ යහපත් මඟ අඳුනන කෙනෙක්. ඒ නිසා අපගේ ගුරුවරයන් වහන්සේගෙන් ශාස්ත්‍රුන් වහන්සේගෙන් අපට වෙන යහපත සීමාවක් නැහැ. බුද්ධ ශාසනයට මේ වෙනකොට ඉටුණු දේ සීමාවක් නැහැ. බොහෝ දෙව් මිනිස් ප්‍රජාව මේ මහමෙවුනාව තුළ ගොඩාක් පින් කරගත්තා. අදත් අද දවසේ උදෑසන ඊයේ රාත්‍රී විහිස මහන්සියලා කොටසක් දම්පැ පිළියෙල කළා. එතන මේ අය දන්නවා දම්පැන් පිළියෙල කරනකොට කොහොමද නිවන් මඟ තමා තුළ තියෙන්නේ. ඒක දැනගන්න ඕනේ. බෝධීන් වහන්සේ මලින් සැරසුවා. ඊරෑ එළි වෙනකන් පීච්ච මල් වලින් මල් මාලා ගොතනවා මේ ධර්මශාලාවේ. ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් පහන් ආලෝක දහස් ගණන් පත්තු කරා. මේවා නිවන් මාර්ගට අයිති වෙන්න ඕන. මුලා වෙන්න බෑ. මේවා නිවන් මාර්ගට මුල් වෙන බව අපගේ ගුරුවරයන් වහන්සේ අපට පෙන්වලා තියෙනවා. අපි ඉගෙන ගන්න ඕන. අපට ඥානයක් ඕන. ඒ කියන්නේ අපට ඥානයක් ඕන. අපි කරන මේ දේවල් තුල අපෙත් නිවන් මඟ විවෘත වෙනවද? අපට අන්ධයෝ වගේ යන්න බෑ. කොහෙද? නිවනට. නිවනට යන්න ඕන ඇස් ඇති පුරුෂයාසේ. ඉතින් මං හිතනවා මේ හැම කෙනෙක්ම පින්වත් මහත්තයා ඇස් ඇති අය ලෙස යන්න ඕන. පාරක යනවා මහත්තයා. පාරක යනවා කියමු හයිවේ එකේ කොළඹ යනවා කියමු. මගේදී ලයිට් නෙවෙනවා. මොකක්ද? අනතුරක්මයි. ඒ වගේ මේ නිවන් මඟ පිළිබඳවත් ඔබට මාර්ගය පිළිබඳව හොඳට පේන්න ඕන මේ ගමන යන්න. තවම ඔබට නිවන් මඟ පේන්නේ නැති වෙති. හැබැයි මතක තියාගන්න. ඔබට නිවන් මඟ පේන හිත ඔබට ඇති කරගන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඇහුම්කන් දෙනවනම් ඔබට ඇහුම්කන් දෙන්න පුළුවන් හිතක් තියෙද බලන්න. ගොඩක් අයට ඇහුම්කන් දෙන්න පුළුවන් හිතක් නැහැ. ඒ කිව්වේ හිත වැඩිලා නැහැ. හිත වැඩිලා නැහැ. චුට්ටි දේ ඇහෙනෝ කේන්ති යනවා. කේන්ති යනවා. අමනාප වචනයක් ඇහුණු ගමම්ම සැලෙනවා කේන්ති යනවා. ඇයි? මොකද එයාගේ හිත වැඩිලා නෑ ඉවසන්න බෑ. ගැළපෙන්නේ නැති වචනේ ඇහුණු ගමන් ඉන්න බෑ. ඉවසන්න බෑ. ඇයි? හිත වැඩුණේ නෑ. එහෙමනම් හිත දුර්වලයි. දුර්වල වූ හිතක් තියෙන කෙනෙක්ගේ මරණය පස්සේ දුර්වල උපතක් ලැබෙනවා. දුර්වල උපතක්. ශක්තිමත් උපතක් කරා යන්න මේ බුදු සසුනේ හික්මෙන්න ඕනේ. මේ බුදු සසුනේ හික්මිලා ඵල ලැබ ගන්නවා නම් ඵල උපදව ගන්නවා නම්
මේ කරන හැම කටයුත්තක් පිළිබඳව නිර්වෘල් අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. අපි මේ බුදු සසුනේ නිවන් මාගේ මුල කුමක්ද? නිවන් මාගේ මුල තමයි උතුම් මනුස්ස ගුණ ධර්ම පිරීම. මනුස්ස ගුණ ධර්ම පිරීම. ආරියෂ්ඨායක මාර්ගය ගැන කියනවා සීල, සමාධි, ප්‍රඥා කියන. නේ? ආරියෂ්ඨායක මාර්ගයේ කොටස් තුනකට බෙදනවා. කොහොමද බෙදන්නේ? සීල, සමාධි, ප්‍රඥා. අපි බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට අපි කියනවා සීල ගුණය කියලා. කියනවද නැද්ද අම්මා? කියනවානේ. සමාධි ගුණය කියනවා. ප්‍රඥා ගුණය කියලා කියනවා. සීල ගුණය කියනකොට එන කතා කරන්නේ කුමක් ගැනද මේ? ගුණයක් ගැන. සමාධි ගුණය කියලා කතා කරනවා. කුමක් ගැනද කතා කරන්නේ මේ? ගුණයක් ගැන. ප්‍රඥා ගුණය කියලා කතා කරනවා. කුමක් ගැනද මේ කතා කරන්නේ? ගුණයක් ගැන. එහෙනම් පින්වත් මහත්තයා බුදුරජාණන් වහන්සේ වඩලා තියෙන්නේ මොකද්ද? උතුම් මනුස්ස ගුණයක්මයි. එහෙනම් ඔබ නිවන් මාර්ගට ආසනම්, නිවන් මාර්ගට කැමති නම්, මේ සංසාර දුකින් එතර වෙන්න කැමති නම් ඔබ වැඩි යුතු දේ මොකද්ද? ගුණයයි. එහෙනම් අද මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මුල් කරගෙන බොහෝ අය පින් රැස් කරගන්නවා. අද බොහෝ අය දාන් දුන්නා. මහත්මයා අද උදෑසන මේ අසපුවේ දුන්නා කිරිබත් දන්සලා. දහවල දාණය දන්සල දුන්නා. අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. සවස ගිලම්පසත් එක කැවුම් දන්සලක් දුන්නා. දැන් සැන්දෑ යාමේ ආප්ප දන්සලකුත් බත් දන්සලකුත් තියෙනවා. එතකොට මේ දන්සල් දෙන්නේ පීඩාවටද? මේව තුල වඩන්න ඕන කුමක්ද? මනුස්ස ගුණය දියුණු කරන්න ඕන. මනුස්ස ගුණය දියුණු නොකර නිවන් මඟට ප්‍රවේශ වීම නැහැ. නිවන් මඟට පැමිණීම නැහැ. එහෙනම් අපි හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා. මොකද? උතුම් මනුස්ස ගුණ ධර්ම දියුණු කරගන්නට නිවන් මඟට එන්න. නිවන් මඟ විවර වෙන හිතක් ඇති කරගන්න වාසනාව ලැබේවා කියලා. සාදු සාදු සාදු. අපේ ගරු ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාගේම নমස්කාරය වේවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ සොඳුරු අවවාදේ දරාගත්ත මේ සදැහැති පින්වන්ත ඥාතින් හැමදෙනාමත් කැටුව ඔවුන්ගේ දහම් ගැටලුව අපේ ගරු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරගන්න මෙතෙන් සිට අපට අවසර ලැබේවා ස්වාමීනි. ස්වාමීනි, අපිට පළවෙනි ගැටලුව මේ විදිහට ලැබිලා තියෙන්නේ සමහරු පින් රැස් කිරීම පස්සට දාලා මුදල්ම ඉදිරියට ගෙන කටයුතු කරනවා. ඉතින් ජීවත් වෙන්නත් සල්ලි අවශ්‍ය නිසා. ඉතින් කොහොම වුණත් මෙහෙම වුණාම මොකද වෙන්නේ ඒගොල්ලන්ට කියලා අහලා තියෙනවා. යහපතම කොහොමද හැදෙන්නේ? පස්සේ පින පස්සටම යයිද? පිනට අඩියක් තියලා ගොඩ වෙන්න බැරි වෙයිද? කියන ප්‍රශ්නේ ස්වාමීනි. මේ දෙකම සාර්ථකව කරගන්නේ කොහොමද කියලා දැනගන්න අපි ගරු ස්වාමීන් වහන්සේට ප්‍රශ්න යොමු කරගන්න අවසරයි ස්වාමීනි. ඔව් පින්වත් මහත්තයා, ගොඩක් අය මුදල් හොයන්නම කල්පනා කරනවා.
කුසල් හොයන්න කල්පනා කරන්නේ නැහැ. ළමයිට උගන්වන්නම හදනවා භෞතික අධ්‍යාපනය. ආධ්‍යාත්මික අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. දෙමව්පියෝ උගන්වන වෛද්‍යවරු උසස් රැකියාවල් වලට ළමයින් යොමු කරනවා. ආධ්‍යාත්මික දියුණුවක් නැහැ. අසාර්ථකත්වය මොකද්ද? එයා දන්නේ රැකියාව පමණයි. වෙන මොකුත් දන්නේ නැහැ. එයා මලක් කඩන්න දන්නේ නැහැ. එයා මලක් පූජා කරන්න දන්නේ නැහැ. මඩේ පිපෙන මල, පොළොවේ පිපෙන මල, ජලයේ පිපෙන මල කඩල අරගෙන බුදුන්ට පූජා කරන්න ඥානයක් ඕනි. ඉතින් ඒ ඥානය අර දරුවන්ට අම්මා තාත්තා තෑගි කළේ නෑ. අම්මා තාත්තාට පේන්නේ සල්ලි, වාහන, මුදල්, ගෙවල් දොරවල් එච්චරයි. අවිදු අන්ධකාරය කියලා කියන්නේ ඕකටයි. ඒ අවිද්‍ය අන්ධකාර මඩ ගොහෙරේ එරිලා ඉඳගෙන දරුවනුත් ඒකට ඇදලා දානවා. එහෙමයි. ඥාතීන් ඇදලා දානවා, හිතවතුන් ඇදලා දානවා. එයි පේන්නේ භෞතික ලෝකේ දියුණුවක් පමණයි. ආධ්‍යාත්මික ලෝකේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඉතින් එහිවෙනි අය මහත්තයා මාන්නේ මුල් කරන් ජීවත් වෙනවා. මාන්නේ මත් වෙලා ඉන්න හැබැයි. අපට පේනවා ඉතින් අපේ ළඟටත් එනවා හිටපු ගම මාන්නේ මත් වෙලා ඉන්නවා. සමහරු මුදලෙන් මත් වෙලා ඉන්නවා. සල්ලි භෝග වැඩි. එතකොට මුදලෙන් මත් වෙනවා. සමහරු ඉන්නෝ බලයෙන් මත් වෙනවා. සමහරු හරි හිතුවක්කාරයි මත් වුණාට පස්සේ. ඒව දියුණු වීමද පිරිහීමද? පිරිහීම. පිරිහීම. එතකොට දැනගන්න මුදල් වලට විතරක් තැන දීලා ජීවිතේ කටයුතු කරන අයගේ පරලොව ජීවිතය අසාර්ථකයි. මෙලව ජීවිතය සතුටින් සැනසීමක් නැහැ. ඒ නිසා මෙලව ජීවිතයත් අසාර්ථකයි. ඒ නිසා මහත්තයා මුදල් විතරක් පිටුපස්සෙන් යන, ධනය විතරක් හොය හොයා යන, තනතුර විතරක් හොය හොයා යන, බලය විතරක් හොය හොයා යන මේ ජීවිතේ කාන්තේම අසාර්ථක එකක්මයි. එහෙමයි ස්වාමීනි. හොඳයි ස්වාමීනි, අපිට අවසර ලැබේම අපේ ඊළඟ ප්‍රශ්නය අපේ ගරු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරගන්නම්. මේ කාරණා කොච්චර සිහිනුවණින් අපි අපේ ජීවිතය තුළ සමබර කරගන්න ඕනද, කුසලයට පිනට ප්‍රමුඛතාවය ලබා දෙමින් කියන පැහැදිලි කිරීම ගරු ස්වාමීන් වහන්සේ අපට සිදු කරන්නට යෙදුණා. ස්වාමීනි, ඊළඟ ප්‍රශ්නය මේ පින්වත් දරුවෙක්ගේ ප්‍රශ්නයක්. යහපත් හොඳ ශිෂ්‍ය ජීවිතයක්, ඒ විෂයානුබද්ධ ප්‍රගතිය ලබා ගනිමින් ගුණවත්කම් ඒ සියල්ලත් උකහා ගනිමින් යහපත් හොඳ ශිෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගන්න අවවාද ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්වාමීනි, ප්‍රශ්නේ දෙවෙනි කොටසකුත් තියෙනවා. ඒ කියනවා මේ වැඩිපුර හිතෙන අවස්ථාව, අපි කියන්නේ ඕවර් තින්කින් කියලා. එහෙම වැඩිපුර හිතෙනවා. එතකොට ඒ වගේම මේ පාලනය කරගන්න බැරි විදියට දේවල් පුද්ගලයන් පිළිබඳව සංවේදීතාවක් නැති වෙනවා. තව වෙලාවකට මේ හරිම අපහසුයි, දැඩි බවක් දැනෙනවා, හිර වෙලා වගේ දැනෙනවා. මේ මානසික වියවුල් නිරවුල් කරගන්න ධර්මයෙන් පිළිතුරු තියනවද කියලා අහන ප්‍රශ්න දෙකක් විදිහට ස්වාමීනි අවසරයි. ඒ ප්‍රශ්න දෙකටම පිළිතුරු තියෙනවා. එහෙමයි. පළවෙනි ප්‍රශ්නේ ශිෂ්‍ය ජීවිතයක්, පුංචි දරුවෙකුගේ ජීවිතයක් ගොඩනගා ගන්නේ කොහොමද? අධ්‍යාපනය ලැබමින් නේද? මෙන්න මෙහෙමයි ජීවිතය ගොඩනගෙන්න ඕන. ඒ ශිෂ්‍යයාට
නුවණක් ඇති කර ගන්න ඕන. තමාගේ ජීවිතය සුවපත් වෙන්නේ ගුණත්වයෙන් පිරි ජීවිතයක් තුලමයි කියලා. යම් තැනකදී ගුණය බිඳෙනවද එයාගේ ජීවිතය සුවපත් නෑ කියලා එයා දැනගත යුතුයි. ගුණය බිඳුණු තැන එයාගේ ජීවිතය සුවපත් නෑ. ගුණය බිඳගෙන ජීවිකාව ගෙවීම දුකසේමයි ජීවත් වෙන්නේ. එයාට සුවපත් බවක් නෑ. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙක් නම් පාසල් යන දරුවෙක් නම් අත්වල ගුණවත් බවයි. ඔන්න බලන්න මහත්තයා. අම්මට බොරු කියනවා. ආදරේ කරුණාව දයාව ඔබට උරුම කරන මව් රවටනවා. ආදරේ කරුණාව දයාව අනුකම්පාව ඔබට උරුම කරන ඔබට ලබල දෙන ඒ අම්මා ඒ තාත්තා ඔබ රවටවනවා නම් ඒ රැවටීම හොඳ දෙයක් නෙවෙයි. ඔබ මොනතරම්නම් ඔබ නොමග ගිය කෙනෙක්ද? එහෙම නොමග යා යුතුද අපි දරුවනි? ඔබට මිනිස්සෙක් කියලා උපන්නට පස්සේ මේ මනුස්ස ජීවිතය සාර්ථක කරගන්න දෙමව්පියන්ගේ පිටුවහලේ සීමාවක් නැහැ. ඒතරම් දෙමව්පියන් දරුවන්ට උපකාරයි. එතකොට ශිෂ්‍ය ජීවිතයක් සාර්ථක වෙන්න පළමුවෙන්ම Tamanට උපකාර කළ අම්මා තාත්තා කෙරෙහි දයාව අනුකම්පාව ඇති කරගන්නට. අම්මා තාත්තගේ ගුණේ දකින්ට ශිෂ්‍යෙක් හැටියට. ගුරුවරයෙක් ශිල්ප දෙනකොට ඒ ගුරුවරයා ශිල්ප දෙනවා. ඒ ගුරුවරයාගේ ගුණේ ඔබ දකින්ට. ගුරුවරයයි ගුණේ දකින්න බැරි කෙනා අසත්පුරුෂයා. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට ආදරේ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට කරුණාබරයි. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට යහපත සලසනවා. ඒක පේන්නේ නැත්නම් ඒ ළමයාගේ ශිෂ්‍ය භාවය අන්ධකාරයි. එයා අඳුරේ ඉන්න ශිෂ්‍යෙක්, අන්ධකාරේ ඉන්න ශිෂ්‍යෙක්. සමහර දෙමව්පියෝ ඇවිල්ලා කියනවා පින්වත් මහත්තයා, අනේ සාමීනි මගේ පුතා හරි දුෂ්ටයි. කවුද කියන්නේ අම්මා? අම්මා කෙනෙක්. අපි අහලා තියෙනව නේද මහත්තයා, උණහපුළුවට උණහපුළු පැටියා මැණිකක් වගේ කියලා. ඒ කියන්නේ දරුවාගේ අඩුපාඩු මව් කෙනෙක් දකින්නේ නෑනේ. ඇයි දකින්නේ නැත්තේ? දරුවාට එතරම්ම සිනහවන්තයි, දයාවන්තයි, ආදරේ කරුණාබරයි. ඒකයි. එතකොට හදපු අම්මා කියනවා මගේ පුතා දුෂ්ටයි ස්වාමීනි. බලන්න. එන අම්මා කෙනෙකුට දරුවෙක්ගේ අඩුපාඩු එච්චර ප්‍රකට වෙනවා නම් පිට කෙනෙකුට කොච්චර ප්‍රකට වේද? චුට්ටක් හිතන්නකෝ. ආදරේ කරුණාව ඇති ගුරුවරයෙකුට ඔබේ අඩුපාඩුව පේනවා නම් එහෙනම් බාහිර කෙනෙකුට ඔබේ අඩුපාඩුව කොච්චර ප්‍රකට වෙනවද? පොඩ්ඩක් හිතන්නකෝ. ඒ නිසා ශිෂ්‍යෙක් විදියට හැදෙනවා නම් ඔබ අඳුන ගන්නට ඔබට උපකාර ලැබෙන කෙනා ගැන, ඔබට ඔබේ ජීවිතය සකස් කරගන්න උදව් උපකාර ලැබෙන ඒ අයගේ ගුණය දකින හිතක් ඇති කරගන්න. එහෙමුණොත් ශිෂ්‍ය ජීවිතය ගොඩ නැගෙනවා. ඉතින් ගුණත්වය තුළ ශිල්ප පිහිටනවා.
ගුරු ගෞරවය පිහිටනකොට සිල්ව පිහිටනවා. දෙමාපියන් කෙරෙහි ගෞරවය පිහිටනකොට දෙමාපියන් තුල පිහිටපු සිල්ව පිහිටනවා. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙක් වාසය කළ යුතුමයි. කොහොමද? ගුණත්වයෙන් පිරි ගුරුවරයා අඳුන ගන්න ළමයෙක් ඉන්න ඕන. ගුරුවරයා අඳුන ගන්න ශිෂ්‍යයෙක් වෙන්න ඕන. දෙමව්පියන්ව අඳුන ගන්න ශිෂ්‍යයෙක් වෙන්න ඕන. එතනින්ම ඒ ජීවිතය සාර්ථක වෙනවා කියලා දරා ගනිත්වා. ඊළඟ ප්‍රශ්නේ කොටසේ එහෙමයි ස්වාමීනි. මේ ඊළඟ ප්‍රශ්නේදී දරුවා අපට යොමු කරලා තිබ්බේ මේ සමහර දේක් පිළිබඳව වැඩිපුර හිතෙනවා. ඒ වගේම සංවේදීකම වැඩි. මහත්ය තේරුම අවශ්‍යවත් වුණා. ඒ කියන්නේ සංවේදී වැඩි හිතන දෙයක් ගැන හිම සිතාගෙන යනවා. ඒකට කියනවා මානසික ආතතියක් කියලා. ඒකට හේතුව තමයි වත්පිළිවෙත් බැහැරවීම. ඒ කියන්නේ ඕනමට වැඩිය සිතට එනවනම් එකම දේ හිතට එනවනම් එයා වත්පිළිවෙත පුරුදු කරන්න ඕනේ. එයාගේ හිත තමාගේ වසඟයට අරගෙන නෑ. හිත වසඟයට ගත්ත බැරි උනේ හිතට ඕන දේවල් හිත ඔහේ ඇවිදගෙන යනවා. ඒ වත්පිළිවෙත් පුරුදු කළා නෑ. වත්පිළිවෙත් කියන්නේ ගුණධර්මය තුල පිහිටලා ගෞරවය වැඩෙන විදියට වත්පිළිවෙත පුරුදු කළා නෑ. ඒකයි. දැන් ගෙදර දොරේ උයනෝ මහත්තයා. ගෙදර දොරේ උයනකොට සාමියා කෙරෙහි ගෞරවය වැඩෙන්න ඕන. දරුවන් කෙරෙහි සෙනෙහස, මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව මේ වැඩෙන්න ඕන. එතකොට එයා ධාමක ජීවත් වෙනම කෙනෙක් ගෙදරක. මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව ගෙදර වඩන්න මිතරම් උපකාර තියෙද්දි ඔබට වත් පුරන්න ගෙදරම පුළුවන්. ගුණත්වයෙන් පිරිහිතක් ඔබට වඩන්න පුළුවන් දිනෙන් දින. ඒතර එහෙම වැඩෙනකොට මතක තියාගන්න. ඔබ යහපත් කෙනෙක් වෙනවා. ඔබ කල යුතු දේ ඒක. නැත්තම් මොකද කරන්නේ? තරහෙන් කේන්තියෙන් කෑම හදනවා. සාමියාට කෑම හදනව නොන තරහයි කේන්ති. කුසල් හිතකෝ කුසල් හිත නෑනේ. සහල් කරන්න යනවා මහත්තයා. සහල් වල වේලි. එතකොට මොකද වෙන්නේ? අම්මා කේන්ති ගන්නවා. හරියනවද? නෑනේ. හරියන්නේ නැහැ. එතකොට අපි දැනගන්න අපි ජීවත් වෙන පරිසරය තුළ කුසල සහගත මනසක ජීවත් වෙන්න. එතකොට කුසලය සමාදන් වෙලා කුසලයේ උපදින විදියට තමාගේ හිත පවත්වාගෙන යන්නේ නැතිනම් අපි පිරිහෙනවද නැද්ද? පිරිහෙනෝනේ යන්නේ. ඉතින් සමහරු gedara දුරේම හිත වැඩෙනවා සමහරුන්ගේ. සමහරු gedara දුරේ ඉඳගෙනම කුසල් පිරිහෙනවා. නිරේ යනවා. ඔන්න බලන්න. ඒ නිසා ඔබට ඒ වගේ මානස එකම දේ හිතීගෙන යනවනම් අකුසලයකට හිත ඇබ්බැහි වෙලා යනවනම් ඔබ ඉක්මනට වත්පිළිවෙත් කරන්න. වත්පිළිවෙත් කරනකොට ඔබගේ දුර්වලකම දුර වෙලා යනවා. දුර්වලකම දුර්ල යනකොට ඔබට මහා සැපක් උපදිනවා. ඒකටයි කරන්නේ. ඉතින් බෝධිය බඳිනවා. ඔන්න මේ බෝධිය බැඳා බෝධිය ඉදි කළා. දැන් ඔබට උපස්ථාන කරන්න. මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදු වුණු බෝධිය කියා බෝධීන් වහන්සේට ගරු කරන්න සලකන්න පුතන්න. සාදු සාදු මගේ බුදු පියාණන් වහන්සේ කියා වතේ යුක්ත වෙන්න. බුද්ධ වචනය තමයි බෝධිට උපස්ථාන කරන්න.
බුදුරජාණන් වහන්සේ කියපු දේ මා මේ කරන්නේ කියලා. හිත හිතාවත් කරන්න. ඉතින් ඒ නිවන් මාර්ගට අයිති වෙන රටාව තියෙනවා. ඔව් මහත්තයා. අවසරයි ස්වාමීනි. ඉතින් වත්පිළිවෙතින් සරුවලා ගුණධම් වැඩි දියුණු කරගෙන හිතේ දුර්වලතා මගහරවා ගන්න අපට අවකාශය දෙන බව අපේ ගරු ස්වාමීන් වහන්සේ ඒ පැහැදිලි කිරීමෙන් කරුණාවෙන් අපට පෙන්වා දෙන්නට යෙදුණා. අද මේ ශ්‍රී බුද්ධ දිවාකර බෝධිරාජ මණ්ඩපයේ ගෞතම බුදු සසුනේ පූජා වුණු පුණ්‍ය මහෝත්සවය අවකාශයේම තුනුරුවන්ට සමීප වෙන්න කල් යෙදුණු මේ පින්වන්ත නිමේෂ කරුකටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ පින්වන්ත ඥාතීන්ට උදා වෙලා තියෙන්නේ. ඒ උදවිය සාවධාන සිතින් මේ ධම් සභා මණ්ඩපයේ ඉන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රේක්ෂක සභාවෙත් ලක්කිරුගුවන් විදුලි ශ්‍රාවක සමාජයේත් ඔබේ අපේක්ෂා සිතින්ම පසු වෙනවා කියලා. අපි අපේ ගරු ස්වාමින් වහන්සේට ඊළඟ ප්‍රශ්නයක් යොමු කරගන්නම. ස්වාමීනි මේ විදියටයි තියෙන්නේ. මේ දලදා වහන්සේ නිතර වන්දනා කරගන්න තියෙනවා නම් කොච්චර එකක්ද? ඉතින් අවුරුදු 16කට වගේ දීර්ඝ කාලයකට පස්සේ එහෙම පෙන්වන්නේ ඇයිද කියලා ප්‍රශ්නයකුත් අහලා තියෙනවා ස්වාමීනි. ඔව්. හරි ප්‍රශ්නයන්නේ. ඉතින් දැන් දලදා වහන්සේ වන්දනා කරන්න ගිහිල්ලා කී දිනෙකට කෑම නැති වුණාද? කී දිනෙක වැසිකිලි පහසුකම් නැති වුණාද? කී දිනෙක අපහසුතාවයටපත් වුණාදනේ? ඉතින් බලන්න කුණු අපහසුතාව. ඉතින් දලදා වහන්සේ ගැන හිත පහදවාගෙන වන්දනා කරන්න මේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රීමත් දත්ත ධාතුන් වහන්සේ කියලා හිත පහදවාගෙන වන්දනා කරන්න. පින්වත්නි දලදා වහන්සේ දකින්න ඕනද? නෑනේ. දලදා වහන්සේ දකින්න ඕනද? නෑනේ. සැදැහැ සිත තියෙනවා නම් මොකද කරන්න ඕන? හැමදාම හදවතින් මොකද කරන්න ඕනේ? මේ අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේට නමස්කාර වේවා කියා වැඳ වැඳින්නේ. එතකොට පින් රැස්ෙන්නේ නැද්ද? පින් රැස්ෙනෝනේ. ගොඩක් මහත්තයා දලදා වහන්සේ වන්දනා කරලා ඇවිල්ලා ගොඩාක් අය සතුටින් හිටියා. ගොඩාක් අය සතුටින් ඉඳගෙන අපි කතා කළා. සාමීනි මං 21 කතාවක් දන්ත ධාතුන් වහන්සේ වන්දනා කළයි කිව්වා. දන්ත ධාතුන් වහන්සේ ඒ 21 කතාවක් වන්දනා කරලා ඇවිල්ලා සතුට ප්‍රකාශ කරනවා. ඉතින් සැදැහැසිතේ ඇති වෙනකන් එයා වන්දනා කළා. ඒ මහත්තයගේ පිනද නැද්ද? පින. ඉතින් වාසනාව තියෙනවා නම් දන්ත ධාතුන් වහන්සේ දැක වැඳ ඉඳී. තවත් වාසනාව තියෙනවා නම් දන්ත ධාතුන් වහන්සේ පමණක් නෙවෙයි. තථාගත බුදු පියාණන් වහන්සේ මොය නෙද්දකින් දැක වැඳගෙන ඉන්න තිබ්බනම් කොච්චර වාසනාවන්ත බවක්ද? හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ ධර්මය දැක ගන්නට වාසනාව ලැබේවා. ඉතින් අපි අපේ ගරු ස්වාමීන් වහන්සේට පින් දෙනවා. මේ ධර්මශාලාවෙන්ම අපට ලැබුණු ප්‍රශ්නයි අපි අද දවසේ අපේ ගරු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. මේ පෙළේ අත් මහමෙවුනා භාවනාසපුවට සහ සම්බන්ධ සදැහැති දායකකාරකාදීන්ගෙන් මේ දකුණු ශ්‍රී ලංකා අපේ පින්වන්ත ඥාතීන් අපි දන්නවා ජාතියට අභිමානයක්. ඉතින් ඔවුන් සමග ඔබ හැමදෙනා ඒක රාශී කොටගෙන අද දවසේ අපේ දහම් සාකච්ඡාව. ස්වාමීනි මේ දලදා වහන්සේටම සම්බන්ධ ගැටලුව මේ විදිහට තවත් මතු කරනවා. හේමමාලා කුමරිය බුදුන් වහන්සේගේ ශ්‍රී දලදා වහන්සේ තම හිසකෙස් අතර සංගවාගෙන ලක්දිවට වැඩම කළා. ඉතින් ඒක එහෙමනම් කාන්තාවන්ට බෝධීන් වහන්සේගේ උඩමළුවට ඇතුළු වීම නුසුදුසුයයි පවසන්නේ ඇයිද කියලා අහනවා ස්වාමීන්. මට හිතෙන්නේ මහත්තයා
අද බොමළුවේ උඩ නැගලා පිරිසක් බැස්සුවා. ඒක තමයි ඔය. ඉතින් බලන්න දන්ත ධාතුන් වහන්සේට ආරක්ෂාව පිණිස දන්ත ධාතුන් වහන්සේට රැකවරණය පිණිස බුද්ධේ අවිච්ඡ ප්‍රසාදයේ ඉපදුණු ආරි ශ්‍රාවිකාවා හිස උඩ තියාගෙන දලදා වහන්සේ රැගෙන ආවා. සාදු සාදු සාදු. එතකොට ඒ විදියට දලදා වහන්සේ රැගෙන ආරි ශ්‍රාවිකාවක්. හිතන්නකෝ හිස උඩින් දලදා වහන්සේ වඩම්මගෙන එනකොට මොන වගේ සිහියකින් ඒ ආර්ය ශ්‍රාවිකාව එන්ට ඇද්ද? මොනතරම් පුණ්‍ය ශක්තියක් ඇය සතුව තිබිලද? ඊතරම් පිණින් උතුර ගියපු කෙනෙක්. මේ බෝධීන් වහන්සේ මුඩමළුවට යන්න එපා, හොඳ නෑ. ධාතුන් වහන්සේලා අතින් ස්පර්ශ කරන්න එපා, කාන්තාවක් ඔබ කියනවා. ඉතින් ඔබලාට එහෙම සුදුසුයි කියලා හිතෙනවා නම් කවුරු හරි කෙනෙක් එන සාමින් වහන්සේ කෙනෙකුත් අතින් අල්ලන්නේ නැහැ කිව්වාලට. එහෙම කෙනෙකුට. ඒ කිය හිතන කෙනාට සාමින් වහන්සේ කෙනෙක්ගේ ළඟට ගියත් කමන්නේ. එහෙම හිතන කෙනෙකුට. ඇයි එහෙම හිතන්නේ? එයාට තේරෙන්නේ නැහැ මොකද? සාමින් වහන්සේ කෙනෙක් සමග මේ මෙවැනි ඇසුරක් පවත්වීම කාන්තාවක් විදිහට සුදුසු නෑ. ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය නම් තනියම කුටියක ස්ත්‍රියක් වූ ඔබ යයිද? යනවද? නෑ. එහෙනම් දැන් යන්න හදන්නේ ඇයි ඔය? හිතේ ශ්‍රද්ධාව නැති නිසා නෙවෙයිද? ශ්‍රද්ධාව නෑ. බුදු පියාණන් වහන්සේ අඳුනගෙන නෑ. බෝධීන් වහන්සේ කියලා කියන්නේ අපගේ බුදු පියාණන් වහන්සේ කියලා ගරු කරන්න පුදන්න කියලා කවුද කිව්වේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. ඉතින් අපි ඒ අවවාදය පිළිගන්න ඕනද නැද්ද? ඕන. ඉතින් බුදුන්ට සලකන විදියට නෙවෙයිද බෝධිට සලකන්න ඕන? බුදුරජාණන් වහන්සේට සලකන විදියටමයි. ධාතුන් වහන්සේලා පුදන්න ඕන කොහොමද? බුදුරජාණන් වහන්සේ පුදන විදියටමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පුදන රටාව ඉගෙන ගන්න කොහොමද? දැන් සමහරුන්ගේ වල්වල වැඩ ඉන්නවා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. ඒතර රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ කීයක් ඇතුළක වැඩ ඉන්නවා මහත්තයා? බලන්න කල්පනා කරලා. ධාතුන් වහන්සේ නමක් ගෙදරක වැඩ ඉන්නවා නම් වෙනම කුටියක් තියෙන්න ඕන. Taman නිදන කාමරේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් පව් සිදු වෙයි. හරි ධාතුන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණා නම් නිදන කුටියේ ඉන්නවා තියා වැඩිද? නෑනේ. ඒ කියන්නේ ධාතුන් වහන්සේලාට නිසිතැන දීලද? නෑනේ. ඒක අගෞරවයනේ. ඒ නිසා බෝධීන් වහන්සේ උඩටම යන්න ඕන, දකින්න ඕන, යන්න ඕන කියලා හිතෙනවා. මොකද්ද? අගෞරවයනේ හිත තුළ තියෙන්නේ. ඒක දැක මේ මාගේ අගෞරවයයි කියලා දැක දුරු කරන්න ඕනද නැද්ද? ඕන. ඒකනේ තමන් හිතන්නේ තමන්ත් හේම මාළී දන්ත කුමාරයා වගේ කියලා තමයි හිතන් ඉන්නේ. ඔන්න වැරදිච්ච තැන. හරි මාත්‍ය. අවසරයි ස්වාමීනි. ඉතින් තමන්ගේ හිතේ ගෞරවය ඇති කරගන්න කීකරු වෙන්න දමණයටපත් වෙන්න මොනතරම් අනුශාසනා ධර්මයෙන් දායාද වෙනවාද සත්පුරුෂ ඇසුරේ. අපි ඊළඟ ගැටලුවත් අපේ ගරු ස්වාමීන් වහන්සේට යොමු කරගන්නම්. පින්වත් ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨියට පැමිණීම සෝතාපන්න වීම යනු එකම නේද? ඉතින් සියලු මිත්‍යා දෘෂ්ටීන්ගෙන් බැහැරව අපි ඉන්නා නමුත් ඒ වගේම සීලය නොකඩවාම
රකින්න නමුත් ඇයි අපි තවම සංසාරේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීනි. ඔව්. එහෙමයි. සම්මා දිට්ඨියත් සෝතාපන්න වීමක් එකක්ද දෙකක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ අතිබික්කවේ සම්මා දිට්ඨි දෙයන් වදාමි. මහණෙනි සම්මා දිට්ඨිය දෙආකාරයි. කීනාශ්‍රව ලෝකුත්තර මග්ගංගා සම්මා දිට්ඨිය. කීනාශ්‍රව ආශ්‍රව නැති ලෝකෝත්තර ලෝෙන් ඈතර කරන මග්ගංගා ආරෂ්ඨායක මාර්ගයේ අංගයක් ලෙස පිහිටන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක සෝතාපට්ටි ඵලය. තව සම්මා දිට්ඨියක් තියෙනවා. මොකද්ද? පුඤ්ඤ බාහ්‍ය උපදි විපාක සම්මා දිට්ඨිය. කෙලෙස් සහිත පුණ්‍ය කර්මයන් කරන සම්මා දිට්ඨියක් තියෙනවා. හරිද? එතකොට මේ ඒකට අපි විවහාර වශයෙන් පාවිච්චි කරනවා ලෞකික සම්මා දිට්ඨියක් ලෝකෝත්තර සම්මා දිට්ඨියක්. ඉතින් අපි තුල මේ නිවන් මාර්ගට පැමිණෙන කෙනාට ලෞකික සම්මා දිට්ඨිය පිරිසිදු වෙන්න ඕන. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මහත්තයා දානේ විපාක ඇත. තමන් විසින් විශේෂයෙන් සැලකිය යුතු අම්ම කෙනෙක් ඉන්නවා. තමන් විශේෂයෙන් සැලකිය යුතු තාත්තා කෙනෙක් ඉන්නවා. කුසල අකුසල විපාක තියෙනවා. මෙලවක් තියෙනවා පරලොවක් තියෙනවා. මේක දස ලෞකික සම්මාදිට්ඨිය. ඒතර මේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට කියනවා සෝහම් ඵලෙ නෙවෙයි. එයාට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒතර දැන් මේ යුගයේ ඉන්න උපාසක මහත්තයට උපාසක නෝනට සම්මා දිට්ඨිය තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි මේක තෝර බේර ගන්න බෑ. සිහිනුවන දුර්වලයි. සිහිනුවන දුර්වල නිසා සම්මා දිට්ඨිය බෙදා හදා වෙන් කර ගන්න තරම් ඥාන ශක්තිය නැහැ. ඒ නිසා වඩන්න ඕන මොකද? සිහිය වඩන්න ඕනේ. සිහිය වඩන්න ඕන. ඒ කියන්නේ දැන් ඔන්න දානේ විපාක තියෙනවා. දාන විපාක නැහැ කියන දෘෂ්ටිය උපදින්නේ කාටද? රූපං අත්තනෝ සමනුපස්සති. රූපය ආත්මයක් කොට සලකන කෙනා තමයි දාන විපාක නැහැ කියලා දෘෂ්ටි උපදින්නේ. දාන විපාක තියෙනවා කියලා ඔබට හැඟීමක් ඇති වෙන්න නම් මතක තියාගන්න ඔබට ඥානයක් ඉපදෙන්න ඕන. මොකද මේ රූපය අනිත්‍යයි දුක්ඛයි කියලා. එහෙමයි. දැන් අපි කියමු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අද හැදුවා. හදලා පූජා කළා. බෝධි මණ්ඩල මාලය. මේ විදිහට බෝධි මණ්ඩල මාලය හදලා පූජා කරද්දී පින්වත්නි අපි කුසල් වඩන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ධර්මතාවය අදාගෙන. එතකොට අපි ශ්‍රමය දාන දෙනවා. ඒ දානේ විපාක අපි අත්විඳිනවා. අනිත්‍යයි කියලා අදාගත්තපු කෙනා තමයි ශ්‍රමය දන් දෙන්නේ. දුකයි කියලා මේ සසර ගමන අදාගත්තපු කෙනා තමයි දානය පිටන්නේ. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ එකක්, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ එකක්. ලෞකික සම්මාදිට්ඨිය ප්‍රගුණ කරන්න ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා දෙව්ලොව දෙවියන් අතරට යනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙනා දෙවියන් අතරට පමණක් නෙවෙයි ඒ අමා මහ නිවන කරාම යනවා කියලයි තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සාදු සාදු සාදු. අනේ ස්වාමිනී කරුණකට කල්යදී ඇති බව දැනුම් දෙන්න අපට අවසර ලැබේවා. ප්‍රශ්න කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා ස්වාමිනී. නමුත් ධර්ම සාකච්ඡාව පිණිස පැවතින කාලය නිමා වෙලා ඉතින් පුණ්‍ය අනුමෝදනාව පිණිස ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. ඔව්. අද දවසේ බොහෝ
පින් රැස් කරගත්ත මේ පිරිස. ගොඩාක් පින් කරගත්තා. අද දවසේ ගොඩාක් පින් කරගන්න වාසනාව ලැබුණා කියලා සතුටටපත් වෙන්න. ආයිත් සතුටටපත් වෙන්න පින් කරගන්න වාසනාව ලැබුණා කියලා. ආයිත් සතුටටපත් වෙන්න. සාදු සාදු සාදු. පින්වත්නි, ඒ නිසා අද ගොඩාක් පින් රැස් කරගත්තා කියලා සිහි කරන්න. හරි සපයි. වෙච්ච මහන්සිය බොහෝයි. දන් පැන්නු යන්න තාමත් එහෙසෙන පිරිසක්. තවමත් එහෙසෙන පිරිසක්. ඇයි? රාත්‍රී දන්සල දෙන්න ඔයාලට. ඉතින් අපි ඒ ගැන හිත හිතා සතුටු වෙන්න ඕන. සොම්නසටපත් වෙන්න ඕන. ප්‍රීතියටපත් වෙන්න ඕන. ඉතින් අද බෙලියත් සවුසිරු වෙන මහමෙවුනා භාවනා සපුවේ බොහෝ පිරිසක් මේ විදියට සම්මා සම්බුදු සසුනේ පින්පල නෙළුවා. ඉතින් අපි සිහි කරනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය බුදු සසුනට පුදන්නට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි දායක වුණේ. මට දායක වෙච්ච පිරිසගේ නම් කියන්න බැරි තරම් දායක වෙලා. ඒ කියන්නේ ඉතින් එක්කෙනෙක්ගේ නමක් කිව්වොත් අනික කෙනා තරහ වේද? නෑ. ඉතින් ඒ පින් කරපු කට්ටිය මගේ නම කියන්න ඕන අද සාමින් වහන්සේ කියලා මං හිතන්නේ සිතුවිල්ලක් ඇති කියලා. ඇයි එක්කෙනෙක් එක වගේ හැම කෙනෙක්ම මේ සඳහා කැප වුණා. සාදු සාදු සාදු. ඒ නිසා ඒ කැපවීම සීමාවක් නැහැ. ඉතින් සිහි කරගන්න පින්වත්නි, ඔබ විසින් කරපු පින සිහි කරන්න. අනේ පිටු සිටුතුමාට සාරිපුත්තයන් වහන්සේ කිව්වේ ඔබ කරපු පින සිහි කරන්න කියලා. ඒ වගේ ඔබ මොකද කරන්න උනද? නිහතමානීව මම මේ පින කළා කියලා සිහි කරත්වා. සිහි කරන්න පුළුවන් නේද? පුළුවන්. ඉතින් එහෙම තමයි පින්පල නෙළුවේ. ඒතර මේ බෝධි මණ්ඩල මාලය තනන්න මූලිකම ඉදිරිපත් වුණා. මේවට ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න අමිල මහත්මයා මුල් වුණා. එතුමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගය බොහෝ කැප කළා. ඒ සඳහා ලක්ෂ ගණනින් අනිත් අයත් එකතු වුණා. ඉතින් ඒ හැම දිනාටම අපි පින් අනුමෝදන් කරනවා. පළමුව පින් අනුමෝදන් කරමු. පින් කැමති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පින් කැමති දෙවියෝද අමා මහ නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පින් අනුමෝදන් කරමු. බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලයත් මේ සියලු පින් කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට මැදිහත් වුණාද යම් තාක් දෙවි දේවතාවෝද මළගී ඥාතීන්ද ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් භාවයටපත් වේවා. සුඛිත මුදිත වේවා. පරලොව දුක්ගිනි නිවේවා. සාගිනි කුප්පිපාසා සංසිඳෙත්වා. උතුම් දහමකින් සැනසෙන්න සියලු මළගී ඥාතීන්ටද වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි, අපි පින් අනුමෝදන් කරමු. මේ සෑම පිනක්ම අපි කරගත්තේ මේ බුදු සසුනට පිනට පහළ වූ ඔබේ අපේ පිනට පහළ වූ ඒ ප්‍රඥාවන්ත ගුරුවරයාණෝ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. බොහෝ කලක් දීර්ඝායු සම්පන්නියෙන් වාසය කරත්තා. සම්බුදු සසුනේ මෙහෙවර වෙනුවෙන් කරන මේ උතුම් සත්ක්‍රියාවන් තව තවත් කරගෙන යන්න චිත්ත ශක්ති ධෛර්යය වැඩේවා. උතුම් මගඵල නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැසූ මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ පින්බිම සම්මා සම්බුදු සසුනට පූජා කළ ගාමිණී ගුණසේන පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. මේ රෝගී තත්ත්වයේ පසු වෙන බොහෝ වයසයි අවුරුදු 80 ඉක්මවා ගින් තියෙනවා.
ඉතින් එතුමන්ට මේ පින් අනුමෝදන් වෙලා නිරෝගී සම්පන්නිය සැලසේවා, දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඒ වගේම සුගති රැකවරණ සැලසේවා. උතුම් දහම ඒකාන්තයෙන්ම මුණ ගැසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින් අනුමෝදන් කරනවා. මේ පින්බිම බුදුසසුනට පූජා කරන්න මෙදිහත් වූ තවත් ගොඩාක් අය ඉන්නවා. ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින්බිමේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට දායක වුණු පිරිස ඉන්නවා. බුද්ධ මන්දිරය තනියම අම්මා කෙනෙක් කළා. ඒ වගේම බුද්ධ ප්‍රතිමාව අම්මා කෙනෙක් කළා. සමහරු සිමෙන්ති කොට්ට 100 200 පූජා කළා. සමහරු වැලි කියුබ් ගණන් පූජා කළා. සමහරු වෙහෙස මහන්සියලා දාඩිය වැගුරුව ගිනියව ඉදගෙන. ඉතින් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා. ඒ හැම දිනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ කටයුතු වලට දායක වුණු හැම දිනාට මාධ්‍ය අනුග්‍රහය දක්වපු හැම දිනාටම, ඒ වගේම දම්පැන් වලින් අනුග්‍රහය කරපු අයට, මල් පූජා කරපු, මල් ගොතපු, පුන් කලස් හදපු, අතුපතු ගාපු, පිරිසුදු කරපු, වතුර දුන්නෝ, විදුලි ආලෝක දුන්නෝ හැම කෙනෙකුටම මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා මේ ගෞතම බුදුසසුනේ අමා මහ නිවන් දුර විවර කර ගන්නට ඒකාන්තේම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි, මේ පින් කටයුත්ත සිද්ධ කළේ අපගේ ගුරු දෙවිඳුන්ගේ ඊටාම යහපත් වූ සිසු පිරිස නිසායි. ඒ වැඩම කළ පූජනීය සංඝ රත්නය නිසායි. ඒ ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මහමෙවුනා වාසී සියලු සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්තා. සැපවත් වේවා, සුවපත් වේවා. ඒ සංඝරුවනටත් බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු සංඝරුවනටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වේ මේ බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි, මේ පින්බිමට පැමිණිලා ඊයේ ඉඳලා පෙරේදලා බොහෝ පිරිස් කැප වුණා. ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන් කරමු. මේ බෝධීන් වහන්සේ මුල ඉඳලා අග වෙනකම් අවසන් වෙනකම් වැඩ කටයුතු කළා අපේ මහේෂ් මහත්තයා, පෙදරෝරු ශිල්පී. ඉතින් ඒ සේවාව සිහි කරමින් අපි පින් අනුමෝදන් කරමු. ඒ පෙදරේරු ශිල්පයේ යෙදුණු මේ මහේෂ් මහත්තයාට උතුම් අමා මහ නිවන් සුවපත් කරගන්න මේ පින හේතු ආසනාව වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි, මේ හැම දිනම කැප වුණා සීමාවක් නැතුව. මේ දක්වාම මේ පින්වත් පිරිස ශාස්ත්‍රඥ වහන්සේගේ බුදුබණ පදවලට හුඟන් දුන්නා. උදේ ඉඳලා හවස වෙනකම් නේද? ඉතින් තවමත් මේ තුල රැඳිලා ඉන්න මේ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම අනුමෝදන් වෙලා අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.